පංචිල් සමාදන් වීම සඳහා ඉස්හාන එන්ටස්ටි අපිට බලා ගන්න පුළුවන් මේ වගේ චිත්‍ර ඒවම ගොඩක් නිර්මාණ බලා ගන්න පුළුවන්. මේ තියෙන ෆස්ට් ෆ්ලෝර් එකේ අපිට මේ වගේ චිත්‍ර බලා ගන්න පුළුවන්. ඒවා මිලදී ගන්නත් පුළුවන්. මේ විශේෂ මිලවල් සයිඩ් වලට ගෙනියන මේවා අපිට මෙතනින්ම ගන්නත් පුළුවන්. මේ වගේ අයිතිකාරයෝ ඇවිල්ලා දැන් මේ මිල නියම කරන්නේ. ඒකට දඬ ඇවිල්ලා තමයි අපි ගන්න ඕනේ. අපිට කැමති විදියට මෙතනින් මේ මිල අඩු කරලා වැඩි කරලා එහෙම ගන්නත් පුළුවන්. කෙනෙක් අහුණා පොඩේ එයාගේ මොනවාද චිත්‍ර පිළිබඳව විස්තර කරන්න කියලා. කොහොමද මේ චිත්‍ර වලට ඉගෙනන්නේ? කොහොමද ඒක නම් ඉන්නහට ක්‍රිකට් වෙනවා. ඉතින් මේවා පට්ටමන කියතියද අපි ඒ කියන්නේ ඒවා ළමයි ඇඳලා ගත්ත ඒවාද නැත්නම් වෙනින් ගෙන්නද? ළමයි තමයි. මේ ඔක්කොම ළමයි අපිට චිත්‍ර ගොඩාක් බලා ගන්න පුළුවන්. තමන්ට කැමති චිත්‍ර ඇවිල්ලා අරගෙන යන්න තමයි. වීඩියෝ දර්ශනත් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ ෆ්ලෝ එක ඉවරයි ළමයි. ඉතින් ඊළඟට යන්න තියෙන අපිට උඩ තට්ටුවට. දැන් ආයේ අපි යමු කෙලිමුඩට. අපි උඩ තට්ටුවට සෙට් වෙමු. මේ වගේ අස්කම් නිර්මාණ ගොඩක් තියෙන තැනකට මේක පළවෙනියට ගත්තාම මේ වගේ ඉදිරි බලාකාරයක් අපිට බලා ගන්න පුළුවන්. ට්‍රැඩිෂනල් විදිහට මේවා ඔක්කොම හදලා තියෙන්නේ. ස්වභාවික නිර්මාණත් කඩින් ගන්න වගේ ඔක්කොම එකතු කරලා තමයි මේ ඔක්කොම හදලා තියෙන්නේ. එන්න බලන්න අතනින් හොඳට සීතලක් ඔයයන්ට හොඳට ඒ වගේ මේ නිර්මාණවල යම් කිසි අදහසක් ප්‍රකාශ කරන විදිහේ ඒවා සහ එක ප්‍රයෝජනයට ගත හැකි දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ කුඩා මේ අනුරූප අපිට බලා ගන්න පුළුවන්. ඒ අතරින් මේ නිර්මාණය අපිට ගන්න පුළුවන්. ඒක මාතෘ සිංහල බෞද්ධ විද්‍යාලයට හරිම කෙටි කාලයක මේ වැඩේ ආරම්භ වුණා. මෙතන අක්කලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ අක්කලා මම දන්නේ වැඩක් වෙන්න මොකක්ද මල්ලි අපි බුක් ෂොප් එකක් දාලා තියෙනවා. එතන අපි ගන්න හැම පොතකටම 10%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඔයාලට ඕන නම් කියලා බලන්න පුළුවන් ඒක. අපි යම් බලන්න. දෙන්නේ නැහැ. විශේෂ විදිහට තමයි පිළිගන්නේ. ඒ පිළිගන්න ලෑස්තිලා ඉන්නේ අපේම පාසලේ අපේම ළඟම. ඉතින් මේ පිළිගැනීමේ ගීතේ විශේෂතාවයක් තියෙනවා. ඒකම මේ පිළිගැනීමේ ගීතේ පද රචනය අප පාසලේම
ප්‍රාථමික අංශයේ ගුරුවරයෙක් වන ගායක මොහොත් සිංහමාගේ අතර මේ සංගීතය පාසල සංගීතාචාර්ය සස්තුපරේන උතුමාගේ වන අතර මෙහි ගායනය අවපාසලේ සහෝදර සහෝදරියන්. ඉතින් මේ ඔබ පිළිගන්න අපිට පොඩි ඒ ගැන විස්තරයක් කරන්න පුළුවන් නේද? ප්‍රදර්ශනය ගැන